අකලට හිසකෙස් ගැලවී යාම අද වෙනකොට බොහෝ දෙනෙක් අතර ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අකලට හිසකෙස් ගැලවීම නවත්තා ගන්න බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිකාර අත්හදා බලනවා. හැබැයි තාමත් මේ විදිහට අකලට හිසකෙස් ගැලවී යන ප්‍රධාන හේතුවක් නම් සොයාගෙන නැහැ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අකලට හිසකෙස් ගැලවී යන බලපාන විවිධ හේතු කාරණා කිහිපයක්. ඉතින් ඔබත් මේ දේවල් වලින් වැළකීලා ඉන්නවා නම් අකලට හිසකෙස් ගැලවී යාම නතර කරගන්න එය උදව් වේවි. ඔබේ සිරුරේ යකඩ උණතාවය. යකඩ කියලා කියන්නේ හිසකෙස් වල පැවැත්මට සහ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමට අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒ නිසා යකඩ උණතාවය හිසකෙස් ගැලවී යාමට බලපානවා. යකඩ උණතාවය පවතිද්දී පටකවලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබී යාම හරහා හුස්ම ගැනීමේ අපහසුතාව පවා ඔබට ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ නිසා ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා ඔබට බාහිරින් ප්‍රතිකාර සහ ආහාර ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ සඳහා මෙන්න මේ ආහාර වැඩිපුර ආහාරයට ගන්න. නිවිති ඇතුළු තද කොළ පැහැති කොළ වර්ග, බෝංචි, කඩල, පරිප්පු වගේ ඇට වර්ගත් බහුලව ආහාරයට ගන්න. විටමින් B12 කියලා කියන්නේ ශරීර ශක්තිය වර්ධනය කරන්න වගේම හිසකෙස් වර්ධනය කරන්නත් අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. මෙන්න මේ පෝෂණ සංඝටකයේ ඌනතාවය නිසා ස්නායු ගැටලු ඇතුළුව සෞඛ්‍ය ගැටලු රාශියක් පැන නගින්නට පුළුවන්. මේ අතරින් මාංශපේශී දුර්වල වීම, හිස කැරකෙවිල්ල, නිතර අමතක වීම වැනි දේවල් දැක ගන්නට පුළුවන්. ඉතින් මේ විටමින් B12 ඌනතාවය වක්‍රාකාරව හිසකෙස් වර්ධනයේ අඩාල වෙලා නිතරම හිසකෙස් ගැලවී යාමටත් බලපානවා. විටමින් B12 ශරීරගත කරගන්න පුළුවන් පහසුම ක්‍රම තමයි මස් වර්ග ආහාරයට ගැනීම, සැමන් ආහාරයට ගැනීම සහ කිරි සහ වෙනත් කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම. ඔබ මස් මාංශ ආහාරයට ගන්නේ නැති නිර්මාංශ අයෙක් නම් ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් මෙම පෝෂණ සංඝටකය ශරීරගත කරගන්න පුළුවන්. අකලට හිසකෙස් ගැලවී යන්න බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි අහිතකර රූපලාවන්‍ය ක්‍රම භාවිතා කිරීම. අද වෙනකොට බොහෝ දෙනෙක් ලස්සන වෙන්න කියලා හිතාගෙන විවිධ වර්ගයේ රූපලාවන්‍ය උපකරණ, රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරනවා. මේ අතරින් ප්‍රධාන දෙයක් තමයි නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරන බාල වර්ගයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය. මේ දේවල් නිරන්තරයෙන් භාවිත කිරීම හරහාත් ඔබේ හිසකෙස් අකලට ගැලවී යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට බාල වර්ගයේ නිෂ්පාදන භාවිතා කිරීම හරහා සමය ආසාදන පවා ඇති වූ අවස්ථා අපිට බහුලව වාර්තා වෙනවා. හිසේ තෙතමනය නිසි පරිදි නොමැතිවීමත් හිසකෙස් අකලට ගැලවී යන්න ප්‍රධාන හේතුවක්. ඔබට පුළුවන් නම් සතියකට දෙවතාවක්වත් නෑමට පෙර කුමාරිකා ස්වල්පයක් හිසකෙස් වල ගල්වා විනාඩි 5ක් පමණ හොඳින් සම්බාහනය කර නාන්න. එය ඔබේ හිස් කබලේ තෙතමනය රැකගන්න උදව් වේවි. කුමාරිකා වෙනුවට ගොඩපර ගෙඩි වුණත් මේ සඳහා පහසුවෙන් යොදා ගන්න පුළුවන්.